කිව්වා වාගේ පිය බිරිඳව කැඳවාගෙන යන්න ඇවිත් තිබුණා පීඩා පිටියට. අය කෑම ඊවමා ප්‍රතික්ෂේප කර පුරුදු පුහුණු වීම වල නිරතුනේ. පියුණු තාරක දැක බලා ගැනීමට හැකියාවක් ලැබෙයි. කොහොමද ගෑනකේ ගිහලා? නෑ ඉන්නේ බා. එමෙන්න මුරාවනේ අර ගල්වලට එක්ක ඉන්නේ නේද? ඔව් ඔව්. මේ ඉන්නේ ප්‍රිය බිරිඳ. ඔය ගානිසලා. කවුද දන්නේ සාකච්ඡා වෙනවා බැට් තෝරනවා. මේ පවර් කණ්ඩායමේ නායිකාව සහ බ්ලැක් කණ්ඩායමේ නායිකාව පැමිණෙන්නේ කාසිය වාසිය උරගා බැලීම සඳහායි ගාව තරගයේ. ලෝණි යනවා යන්නේ. ආ? ඒ ලෝණි යනවා යන්නේ. ඔව් නිකන් අතින් මේ බැට් එකෙන් බැලුණා අතින් ගහන සීනියක් වගේ තියෙනවා. කැමිකාඩේ ක්‍රීඩා පිටේ ආරම්භක ප්‍රතිකාරවල් ඉබේ කාන්තා කණ්ඩායම පැමිණ තිබෙනවා. පාන්දියායි මුස්සාදා පැමිණ තිබෙන්නේ. ලෝණි බස් බැට් යනවා. ආවාල ක්‍රීඩිකාවෝ පාන්දුව මෙතන පාන්දුව පොල් පාන්දුවක් යාරවලා ගොල්ලා පාගේරි ආරම්භුණා. රයිට් ඇද්ද? වයිට් කාන්තා කණ්ඩායමේ දැල්වා කරු එකයි පාන්දු බිඳුවයි. බඩ පේනවා. බෝලේ පේනවද? උත්සාහයක් නෑ. අප්‍රාපණීය පසු ඉස්තාරේ වස්නාතුකේ දෙවරේ ගාවුදේ. ආරෙන්ජස් කණ්ඩායමේ ප්‍රථම පාඩුවේ සාගුලේ ඉවරි මාවෙනවා කිසිදු ලබාගෙන ලක්ෂ සංඛ්‍යාවල කලබල වෙන්න එපා. මොකද? ඒ මොකද හස්තුනේව? ඔව් අපා දුවලා අනිත් පැත්තට දීවේ නෑ. ලකුණු 28ක් මන් දන්නේ නැහැ කවුද කියලා. අල්ලන්නේ දුවන්න අල්ලන්නේ ධෝනි තරගේ ජාග්‍රහණය නොවේ යොවුන් වැදගත්. මේ කරුණේ රැඳී සිටීම තමයි ඔවුන්ගේ ජයග්‍රහණය මා සිතන්නේ. ලෝණිට දුවන්න ගියාම දැන් ලකුණු 1යි පවුන්ඩ් 2යි. බෑගල ගියාම දුවන්න කියලා. එයාත් වයිට් පාන්දුවක් එයාලෝ ලකුණු 2යි. ධෝනි මේ පාන්දුවල ක්‍රීඩිකාව ලබා දුන්න ලකුණු 2 තමයි. එතනින් එයා ලකුණු ලබා ගන්න උන් කැමති නෑ දුවන්නේ නෑ. ඒ නිසා හරි අපූර්ව ක්‍රීඩාවක්. පාරක් ගන්නවා. අවස්ථාවේ නම් ක්‍රියාත්මක වුණා. දැන් ලකුණු සංඛ්‍යාව ලකුණු 3යි. පාන්දු 3ක් බලා හිටපන් වැඩ දිහා නවත්තලා